ඉබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාව මගේ channel එකට. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ චොකලට් නැතුව චොකලට් ගනාෂ් එකක් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මේ රෙසිපි එක හරිම සිම්පල් රෙසිපි එකක්. ඉතින් මට හිතුණා ඔයාලට මේ රෙසිපි එක කියලා දෙන්න ඕන කියලා. ඉතින් අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. මම මෙතන ඉස්සෙල්ලම චොකලට් පවුඩර් කෝප භාගයක් එකතු කරගන්නවා. ඒ වගේම කෝන්ෆ්ලවර් මේ සැඳි දෙකක්. ඒ වගේම සීනි කෝප්පය භාගයකුත් මේකට මම එකතු කරගෙන ඒකට මම ලුණු පිංචකුත් මේ වගේ එකතු කරගන්නවා. දැන් මම මේ ටික මේ වගේ හොඳට කලවම් කරගන්නවා ඉස්සෙල්ලම. ඊළඟට මම මේකට කිරි කෝප්පයක් ඒ කියන්නේ මිලිලීටර් 250ක් එකතු කරගන්නවා. ඔයාලා මේ වගේ ටිකක් එකතු කරගෙන මේ ටික හොඳට කලවම් කරගන්න මේ වගේ. කැට හිටින්න නැති වෙන්න මේ වගේ හොඳට කලවම් කරගන්න. මේ වගේ හොඳට කලවම් කරගත්තට පස්සේ ඔයාලා මේක අඩුවම ගින්දරේ මේ වගේ ලිපේ තියාගන්න ඕනි. ඉතින් ඔයාලා මේ මිශ්‍රණය ටිකක් හොඳට ඝන වෙනකන් තමයි ඔයාලා මේ මිශ්‍රණය ලිපේ තියාගන්න ඕන. දැන් ඔයාලට පේනවා ඇති මගේ මිශ්‍රණය මේ වගේ ඝන වෙලා තියෙනවා. ඉතින් ඊළඟට මම මිශ්‍රණය ඝන වුණාට පස්සේ ලිප ඕෆ් කරලා තමයි මම මෙතනදී බටර් මේ සැඳි එකක් එකතු කරගන්නේ. බටර් මේ සැඳි එකකුත් එකතු කරගෙන ඔයාලා මේ වගේ ටිකත් හොඳට කලවම් කරගන්න. ඊළඟට ඒකට මම වැනිලා තේ හැඳි එකකුත් එකතු කරලා මේ වගේ හොඳින් කලවම් කරගන්නවා. දැන් මේ ටික හොඳින් කලවම් වෙලා තියෙන්නේ. දැන් ඔයාලට තියෙන්නේ මේක බා ගන්න. ඉතින් මේ තියෙන්නේ අපි මේ විදියට හදාගත්තු අපේ චොකලට් ගනාෂ් එක. ඉතින් හරිම ඉක්මනට හරිම ලේසියෙන් ඔයාලට හදාගන්න පුළුවන්. ගෙදර චොකලට් නැති වෙලාවට මේ වගේ රෙසිපි එකක් ඔයාලා try කරලා බලන්න පුළුවන්. ඉතින් ඒ වගේම මතක් කරන්න ඕන ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔයාලා තාමත් මගේ channel එක subscribe කරේ නැත්නම් පහළ තියෙන bell icon එක click කරලා අනිවාර්යෙන් මගේ channel එකට subscribe වෙන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ අලුත් රසවත් වීඩියෝ එකකින් යලිත් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්.